අද අපි ඔයගලන්ට කියලා දෙනවා කොහොමද ක්‍රෙඩිට් කාඩ් එකක් ඔන්ලයින් ඇප්ලයි කරගන්නේ කියලා. ඉතින් මේක වැඩි දෙයක් නැහැ. ඔයාලට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මේ විදිහට Google එකට ගිහිල්ලා SMBC ක්‍රෙඩිට් කාඩ් ඔන්ලයින් කියලා ඉස්සෙල්ලම ටයිප් කරගන්න මේ විදිහට. හරි. මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහ තමයි ඩිස්ප්ලේ එක පෙන්නන්නේ. ඊට පස්සේ මේ උඩින්ම තියෙනවා ක්‍රෙඩිට් කාඩ් මොෂිකොමි ඉන්ටර්නෙට් කියලා. ඊට පස්සේ අපි ඒක ක්ලික් කරනවා මේ විදිහට. ක්ලික් කරගත්තට පස්සේ ඉස්සරහට යනකොට ඔයාලට මෙන්න මේ වගේ පේජ් එක තමයි පෙන්නන්නේ. මේ පේජ් එකේ ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙන්න මේ කොළ පාටින් මේ ඉස්සෙල්ලාම තියෙන එක ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ ඔයගලන්ට පෙන්නනවා මෙන්න මේ වගේ පේජ් එකක්. ඒකේ මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ ඊට පස්සේ මේ කොළ පාට ලයින් එක ඔයාලට පේනවා ඇති. ඒකේ පෙන්නනවා සූජෝ හක්කෝදේ ඔමෝෂිකොම් කියන එක. ඊට පස්සේ ඔයගලන් ඒක මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පේජ් එකක් තමයි පෙන්නන්නේ ඔයාලගේ කම්පියුටර් එකේ. ඊට පස්සේ මේ තියෙන ඉතින් ඔයාලගේ කාඩ් එකේ ඇග්‍රීමන්ට් එක. කාඩ් එකේ ඩීටේල්ස්. ඉතින් ඔයාලට මේක දන්නේ නැත්නම් ජපන් වලින් මේ තියෙන ඒවා ඔයාලට ට්‍රාන්ස්ලේට් එකක් දාලා බලා ගන්න පුළුවන් මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් එනට එහෙම කියවලා දැනගන්න තරම් දේවල් නම් නැහැ. හරි ඊට පස්සේ මේ ඔරෙන්ජ් ලයින් එක ඊට පස්සේ ඔයගලන් ක්ලික් කරගන්න. හරි ඊළඟට ඔයාලට මෙන්න මේ විදිහට ඔන්ලයින් මොෂිකොම් කියන මෙන්න මේ පේජ් එක එනවා. එතනදී ඔයාලට ඉස්සෙල්ලාම මේකේ කාඩ් බ්‍රෑන්ඩ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. එතනදී මම සිලෙක්ට් කරගන්නවා මේ Visa කියන කාඩ් එක. ඊට පස්සේ ඔයාලට ඊළඟට සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාලා කැමති කාඩ් එකේ ඩිසයින් එක. ඒකෙත් මම පළවෙනි මෙන්න මේ කොළ පාට කලර් එක සිලෙක්ට් කරගන්නවා. එතනින් ගියාම ඔයාලට ඊට පස්සේ ඔයාලගේ නම පළවෙනි එකේ ඔයාලට ඉංග්‍රීසි වලින් දාගන්න පුළුවන්. ඒක ඒ විදිහටම ඔයාලගේ සයිරෝ කාඩ් එකේ තියෙන විදිහට දාගන්න. ඊළඟ එකේ ඒ විදිහටම ඔයාලා ඉංග්‍රීසි වලින් ගහපු නමම කතකනා වලින් ඊට පස්සේ ටයිප් කරගන්න. ඒ විදිහට පල්ලෙහාට මෙහිම ගියාට පස්සේ ඔයාලගේ උපන්දිනය ටයිප් කරන්න පෙන්නයි. ඒක ඔයාලගේ අවුරුද්ද, මාසය, දිනය ඒ විදිහට උපන්දිනය ක්ලික් කරගන්න. ඊළඟට ඔයාලගේ ජෙන්ඩර් එක මේ විදිහට ඔයාලගේ ජෙන්ඩර් එක ඇප්ලයි කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලා හොඳට මේ මවුස් පොයින්ටර් එක යන තැන විශේෂයෙන් බලා ගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ UBIN නම්බර් එක එහෙම නැත්නම් පෝස්ටල් කෝඩ් එක දාගන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ හේයා බංගෝ එක සහ ඔයාලගේ අපාර්ට්මන්ට් එකේ නම දාගන්න. ඊට පස්සේ එතන එහෙම දැම්මට පස්සේ ඔයාලගේ ඉතුරු ටික මේ විදිහට එයි. ඒකම ඔයාලා ඒ විදිහටම කතකනා වලිනුත් ඊළඟ එකේ මේ විදිහට දාගන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර් එක ඉතින් ගොඩක් අයට තියෙන මොබයිල් නම්බර් එකක් නේ. ඉතින් මේ විදිහට මොබයිල් නම්බර් එක නිරෝධ කරගන්න. ඊට පස්සේ ඉතින් අන්තිමටම දාන්න තියෙන ඔයාලගේ මේල් ඇඩ්‍රස් එක තමයි. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ටික ටයිප් කරගත්තට පස්සේ මෙන්න මේ තැඹිලි පාට ලයින් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ඊළඟ පේජ් එකට යයි. හරි ඔයාලට ඊට පස්සේ ඉන්නේ මෙන්න මේ වගේ පේජ් එකක්. ඉතින් මේ පේජ් එකේදී අහන්නේ ඔයාලගේ පවුලේ විස්තර සහ රැකියාවේ විස්තර. ඉතින් මම අද මේ වීඩියෝ එක කරන්න හේතුවේ ඉස්කෝලේ යන ළමයෙකුට කොහොමද කාඩ් එක ඇප්ලයි කරගන්නේ කියලා දෙන්න. එතකොට ඔයාලා මෙන්න මේ රතු පාටින් සිලෙක්ට් වෙලා තියෙන තැන් විතරක් ෆිල් කරගත්තා නම් ඇති. ඉස්කෝලේ යන ළමයෙක් නම් මෙන්න මෙතනදී මෙන්න මේ ගක්සිනෝ කතා කියන එක විතරක් සිලෙක්ට් කරගන්න. මේ ඔයාලා මවුස් පොයින්ට් එක යන තැන් පොඩ්ඩක් බලා ගන්න. ඉතින් ඉස්කෝලේ යන ළමයෙක්ින්ද මෙතන ඔයාලගෙන් අහනවා ඔයාලගේ ඉස්කෝලේ එකේ නම මොකක්ද කියලා. ඉස්කෝලේ එකේ නම මේ විදිහට දාලා ඊළඟ ලයින් එකේ ඒක කතකනා වලින් මේ විදිහට ෆිල් කරගන්න. ඊට පස්සේ ඔයාලා සොත්සුගියෝ වෙන අවුරුද්ද සහ මාසය අහනවා. ඒක මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊළඟට ඔයගොල්ලෝ මීට අමතරව ඔයාලා මොකද්ද කරන්නේ පාර්ට් ටයිම් එකක් ඔයාලා ඉස්කෝලේ යන ළමයෙක් නම් අනිවාර්යයෙන්ම කරනවනේ. එතකොට මෙතන අරි කියන එක දාගෙන මෙතන මේ අරුබයිතෝ පාතෝ කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලා සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් ළමයෙක් නම් ඉතින් කොලෙස් 140ක් වගේ න අවුරුද්දකට ගන්න. ඉතින් ඒක නිසා මෙතන 140ක් කියලා ඔයාලා ටයිප් කරගන්න. ඊට පස්සේ
මෙතනදී අහන්නේ ඔයාලා ගෙදර ප්‍රධානියාද නැද්ද කියලා කියන එක. ඉතින් ඔයාලා මේ පළවෙනි එකට ක්ලික් එක දාගන්න. ඊට පස්සේ අහනවා ගෙදර ඉන්නේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද තුන්දෙනෙක්ද කියන එක. ඉතින් ඔයාලා එක්කෙනෙක් කියලා මෙතන දාගන්න. ඊට පස්සේ අහනවා ඔයාලා මැරිඩ්ද අන්මැරිඩ්ද කියන එක. ඒක ඔයාලා කැමති විදිහට ඒක දාගන්න ඔයාලා බලලා. ඊට පස්සේ අහනවා ඔයාලා ඉන්නේ පවුලේ අයත් එක්කද නැද්ද කියන එක. ඉතින් ගොඩක් නැත්තු ඇතිනේ ඒක නිසා මේක දාගන්න. ඊට පස්සේ අහනවා ඔයාලට ළමයි ඉන්නවද නැද්ද කියලා මෙහි. ඉතින් ඒක දාගන්න. ඊට පස්සේ මේකෙන් අහන්නේ ඔයාලගේ ඉන්න තැන විස්තර. ඒ කියන්නේ ඔයාලා ඉන්න අපාර්ට්මන්ට් එක කයිස් අපාර්ට්මන්ට් එකක්ද එහෙම නැත්නම් ඔයාලා තනියම රෙන්ට් එක ගෙවාගෙන ඉන්න එකක්ද ඒ විදිහට. ඉතින් ඔයාලා ස්ටුඩන්ට් වීසා එකකින් ඉන්න ස්ටුඩන්ට් ළමයෙක් ඉඳ ඔයා මෙතන මේක ඔයා රෙන්ට් එක ගෙවාගෙන ඉන්නේ කියන එක තමයි අපි සිලෙක්ට් කරන්නේ. ඊට පස්සේ එකෙන් අහනවා ඔයගොල්ලෝ මොනවා හරි ගෙවීමක් කරනවද? මොකක් හරි ලෝන් එකක් ගෙවනවද? රෙන්ට් එකක් ගෙවනවද? ඉතින් රෙන්ට් එකක් ගෙවන හින්දා ඔයාලා මෙතන මේ ඔෂියරයි හරි කියන එක දාගන්න. ඊට පස්සේ ඔයාලගෙන් අහන්නේ ඔයාලගේ රට. මොකද්ද ඔයාලගේ රට කියලා. ඒක සිලෙක්ට් කරගන්න. හරි මම මෙතන මේ විදිහට ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරගත්තට පස්සේ ඊළඟට අහනවා ඔයාලගේ සෛරෝෂි කකුල් එක. මෙතන අපි දැන් ඉස්කෝලේ ළමයි ඉන්නේ කරන්නේ. ඉතින් මෙතන මම දානවා රිකකු කියන එක. ඊට පස්සේ අහනවා ඔයාලගේ වීසා එක ඉවර වෙන දිනය. ඒක මේ විදිහට ඔයාලගේ බලලා කාඩ් එකේ තියෙන විදිහට සිලෙක්ට් කරගන්න. හරි ඒ ටික සිලෙක්ට් කරගත්තට පස්සේ අපි ඊළඟ පේජ් එකට යනවා. මේක මේ තැඹිලි පාට ලයින් එක ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ ඉන්නේ ඔයගලන්ට මෙන්න මේ වගේ පේජ් එකක් ඔෂියරයින් සොයිති කියලා. ඉතින් මෙතනදී ඔයාලා මුලින්ම අහනවා අංශබංගු එකක්. ඔයාලා අංක 4ක පාස්වර්ඩ් එකක් දාගන්න. ඒක දාගන්නකොට ඔයගලගේ උපන්දිනේ ඒ වගේ ඔයාලගේ දේවල් දාගන්න නැතුව වෙන මොකක් හරි ඔයාලට මතක හිටින අංක 4ක පාස්වර්ඩ් එකක් දාගන්න. ඊට පස්සේ මෙතන අහනවා මේ කාඩ් එක පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ මොකටද කියලා. ඉතින් මම මේ පළවෙනි එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අහනවා ඔයගොල්ලෝ පේමන්ට් එක කරන දිනේ. ඒකෙත් මම මේ පළවෙනි එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අහනවා ඔයගොල්ලෝ මේ ETC කාඩ් එක මෙන්න මේ දේවල් මොෂිකොමි කරනවද නැද්ද කියන එක. ඔක්කොම මම නැහැ කියලා තමයි දාගන්නේ. ඊට පස්සේ අහනවා මෙතනදී කසපු කාදෝ එක ඇප්ලයි කරනවද නැද්ද කියලා. ඒකත් මම නැහැ කියලා තමයි සිලෙක්ට් කරගන්නේ. ඊළඟට මෙතන කැෂින්ග් එක මම මේකෙත් මෙන්න මේක තමයි සිලෙක්ට් කරගන්නේ. ඊට පස්සේ my payslip කියන එක අහනවා. ඒකෙත් මම මොෂිකොමි චිනයි කියන එක තමයි සිලෙක්ට් කරගන්නේ. ඊට පස්සේ අහනවා ඔයාලගේ ෆෝන් බිලත් මේකෙන්ම කැපෙන්න දානවද නැද්ද කියලා. ඒකත් මම නෑ කියලා මොෂිකොමි චිනයි කියන එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා කොහොමද පේමන්ට් එක වෙන්නේ කියලා අහනවා. මෙතනදී ඔයාලා මොන බැංක් එකෙන්ද කැපෙන්නේ කියලා අහනවා. ඉතින් ඒක මම මේ අන්තිමට සිලෙක්ට් කරගන්නවා යූජෝ එක. ඊට පස්සේ අන්තිමටම අහනවා ඊට පස්සේ ඔයගොල්ලන්ගේ බැංක් එකේ ඩීටේල්ස් තමයි මෙතන දාන්න තියෙන්නේ. ඊට පස්සේ අන්තිමටම මෙතන අහනවා ඔයගොල්ලන්ට කාඩ් එක ලැබෙන්න ඕන විදිහ. ඉතින් මම මේක පෝස්ට් එකේ එන විදිහට තමයි මම සිලෙක්ට් කරන්නේ. අන්තිමටම මේ සුගියේ කියන මේ තැඹිලි පාට ලයින් එක ක්ලික් කරලා ඉවර කරගන්න. හරි ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ පේජ් එකක් තමයි එන්නේ නිරුක්නා අයියෝ කපුලින් කියලා. ඔයාලා මුල ඉඳලා ටයිප් කරපු ඒවා ඔක්කොම මතම මෙලා මේ විදිහට පෙන්නනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ ටයිප් කරපුවා හරිද වැරදි කියලා නැවත පාරක් චෙක් කරගන්න පුළුවන් හිමින් සීරුවට. ඉතින් මෙහෙම හිමින් මේ විදිහට යටට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ අන්තිමට මෙන්න මේ තැඹිලි පාට එක ක්ලික් කරගන්න. ඔයගොල්ලන් කාඩ් එක ඇප්ලයි කරා කියලා මෙන්න මෙහෙම පෙන්නනවා. හරි ඉතින් ඔයාලට ෆයිනලි මෙන්න මේ වගේ ගමන් එකක් තමයි එන්නේ. මේක ඔන්ලයින් වලින් බැංක් කාඩ් එක රෙජිස්ටර් කරන්න එනවා. ඒක ඉතින් මම ඔයාලට ආයෙත් නැවත වෙනම වීඩියෝ එකකින් එන්නම්. එහෙනම් අදට ඔයාලා හැමෝටම බයි බයි.